අවුරුද්දට පස්සේ ගේන පළවෙනිම වීඩියෝ එක තමයි මේ. අද මම ඔයාලට මෙන්න මේ වගේ ලස්සන පොට් එකක් ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න තමයි හදන්නේ. ඔයාලා නිකමට වගේ සිමෙන්ති පොට් තියෙන කඩේකට ගිහිල්ලා මේ වගේ පොට් එකක ගාණ අහලා බලන්නකෝ. රුපියල් 2800ක් කිව්වා මට මෙන්න මේ වගේ පොට් එකක්. හැබැයි එදා ඒ ආසාව මගේ අතින් ගිලිහිලා ගියේ තව කරන්න ගොඩාක් වැඩ තියෙද්දි රුපියල් 2800ක් දීලා පොට් එකක් ගේන්න තරම් අවශ්‍යතාවයක් තිබුණු නැති නිසා. හැබැයි ගෙදර ඉතුරු වෙලා තිබිච්ච සිමෙන්ති තාච්චි දෙකකුත් කියේ නැති තරම් එකහමාරකින් විතර මට පුළුවන් වුණා මේ ලස්සන පොට් එක මගේ ගෙවත්තට එකතු කරගන්න. උදේ පාන්දරම නැගිට්ට ගමන් මම මෙන්න මේ වගේ මගේ කුරුළු යාළුවන්ට ලේන් යාළුවන්ට කෑම ටිකක් එකතු කරනවා. බලන්නකො මේ කඹේ මොකටද තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම කෑම දාන වෙලාවට මෙන්න මෙයත් වටපිට ඉඳගෙන බලාගෙන ඉන්නවා කුරුළු යාළුවෙක් ලේන් යාළුවෙක් එනකම්. අද ලස්සන යාළුවෝ දෙන්නෙක්ම ඇහිල්ලා. අහම්බෙන් දකින්න පුළුවන් මාළගිරවෙකුත් අද මගේ පුංචි කුරුළු ලෑල්ලට ඇවිල්ලා. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි එහෙම දකින්න ලැබුණම. ඔයාලට මම කිව්වනේ මෙතන මේ මං කඹේකින් ගැට ගහලා තින්නේ ඇයි කියලා බලන්න කියලා. මෙතන ඉඳලා ගහකට යන්න ටිකක් අමාරුයි ලේන්නුන්ට. ඉතින් ලේන් යාළුවන්ට මේ කුරුළු ලෑල්ලේ කෑම කන්න එන්න පුංචි පාලමක් තමයි අපි මේ කඹෙන් හදලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ එයාලා එතන හරි ආසාවෙන් ලස්සනට එහා මෙහා දුවපනින ගමන් කෑම කන හැටි. ඉතින් අද ලස්සන මාළගිරවෙකුත් ඇවිල්ලා ඉන්න නිසා ඔයාලට වීඩියෝ කරලා පෙන්නන්න හිතුණා. උදේ පාන්දරම මම හැමදාම වගේ මගේ මිදුලේ වටයක් යනවනේ. ඉතින් තැන් තැන් වලට ඩුබායි රෝස ටිකකුත් ඔයාලට මේ වීඩියෝ එක එකතු කරන්න මට හිතුණා. අපේ අර ලස්සන පොට් එක හදන්න පටන් ගන්නකම් එන්නකො පොඩ්ඩක් මාත් එක්ක මගේ මිදුලේ වටයක් යන්න. මෙන්න මේ කෝලියාස් අත්ත ගැන ඔයාලට කියන්නම ඕන. එක අතු කෑල්ලක් ගෙනහල්ලා හිටවලා ඒක ගමනින් ගමනට කඩලා තමයි මම මේ කෝලියාස් අත්ත පඳුරක් විදියට හදාගත්තේ. ඒ වගේම තමා ගොඩක් ආසාවෙන් හිටපු ජපන් රෝස පාට කීපයකින් දැන් මගේ මිදුලේ පිපෙන්න පටන් අරන්. හැබැයි අහන්න එපා ඩුබායි රෝස වගේ ජපන් රෝස තාම විකුණන්නේ නැද්ද කියලා. විකුණන්න තරම් ජපන් රෝස තවමත් මගේ ළඟ නැහැ. ඉතින් ඉක්මනටම මේ ටික බෝ කරගෙන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අදහසක් නැතුවම නොමේ. ඒක තව ටික දවසක් පරක්කු වෙන්න ඉඩ තියෙනවා. මොකද අපේ පැත්තට ආයෙත් වර්ෂාව පටන් අරන් තමයි තියෙන්නේ. ඉතින් එතකන් ඔයාලත් එක්ක ඩුබායි රෝස තමා මම ෂෙයා කරගන්නේ. මම නෙමේ අද මේ ලස්සන පොට් එක හදන්නේ මගේ මහත්තයා. අද යාට නිවාඩු දවසක්. ඒක නිසා අපිට මුලින්ම මෙන්න මේ වගේ අච්චුවක් හදාගන්න ඕන වෙනවා මැටි වලින්. පස් ටිකක් ගොඩ ගහලා මේ වගේ කෝම් පිට්ටු ගහනවා වගේ හැඩයකට ඔයාලා කැමති හැඩයකට හදාගන්න පුළුවන්. මේ වගේ හැඩයකට මේ පස් ටික හදාගන්න ඕන. එක සමානව වටේටම හදාගන්න ඕන නිසා තමයි මහත්තයා මේ බටයක් එක හැඩයකට නවාගෙන ඒකෙන් වටේම එක සමාන කරලා හදාගන්න හදන්නේ. එතකොට අපිට පස් අඩු වැඩි තැන් මේ ලස්සනට මේ බටෙන් කපලා ඉවත් කරන්න පුළුවන්. ඔයාලට ඒක ඔයාලගේ නිර්මාණශීලී හැකියාව අනුව එක එක විදිය අදහස් දාලා හදාගන්න පුළුවන්. ඉතින් මේ කෝම් පිට්ටුව හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේ කෝම් පිට්ටුව පාවිච්චි කරලා ඕනම ප්‍රමාණයක් මේ වගේ එකම සයිස් එකේ පොට් ටිකක් හදාගන්න. මේ පොට් එක අඩි විස්කම්බය අඩි දෙකකට වැඩි දෙකහමාරක් අතර වගේ ප්‍රමාණයක් වෙන පොට් එකක්. කඩේ රුපියල් 2800ක් විතර කියන පොට් එකක් තමයි ඔයාලට මේ හදන විදිය මම පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ හොඳට ෆිනිෂින් එකට මේ කෝම් පිට්ටුව හදාගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉටිකොල වලින් කෝම් පිට්ටුව වටේට වහගන්න ඕන. එහෙම කරන්නේ සිමෙන්ති මේ කෝම් පිට්ටුවත් එක්ක සම්බන්ධ නොවෙන්න. ඊට පස්සේ සිමෙන්ති කොටස් එකකට වැලි කොටස් දෙකක් මිශ්‍ර කරලා තමයි මේ මිශ්‍රණය හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි සිමෙන්ති තාච්චියක් ගත්තනම් වැලි තාච්චි දෙකක් එකට මිශ්‍ර කරන්න ඕන. එතකොට මේ පෝච්චියේ
සවි ශක්තිය ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒ වගේ හදාගත්ත මිශ්‍රණය අපිට පුළුවන් එක සමානව එක ඝනකමකින් හිටින්න මේ කෝම් පිටුව වටේට හදාගන්න. ඉතින් ගෘහණියකට වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. අද මහත්තයා ගෙදර ඉන්න නිසා මම මහත්තයාගේ උදව් ඇතුව මේ ලස්සන පොට් එක නිර්මාණය කරගන්න තමා හදන්නේ. ඉතින් ඒක හදන විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා හිතුණා. මොකද ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපි ලොකු මුදලක් දීලා කඩෙන් ගේන පොට් එකකට වඩා තමන්ගේ අතින් හදාගන්න පොට් එකක වටිනාකම වැඩි කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි අපි ගොඩක් අය මධ්‍යම පාන්තික පවුල්වල ජීවත් වෙන අය. ලොකු මුදලක් එකපාර වියදම් කරලා පොට් දෙක තුනක් ගේන්න අපිට බැරි වුණාට අපිට පුළුවන් එකපාර සිමෙන්ති කොට්ටයක් ගෙනාවොතින් මේ වගේ පොට් 3ක් විතර හදාගන්න. ඔයාලට මම ඇණයක් ගහලා තියෙන තැනක් පෙන්නුවේ. එතන තමයි මේ පොට් එකේ සෙන්ටර් එක. එතනින් අපිට මේ බදාම නොදා එතනේ සිදුර ඉතුරු කරන්න පුළුවන්. එතකොට අපිට මේ පොට් එක ගලව ගනිද්දි ලේසියි. ඒ වගේම තමයි පස්සේ පොට් එක ගලව ගත්තට පස්සේ ඒ සිදුර ආයේ බදාම ටිකක් දාලා වහගන්න පුළුවන්. දැන් මේ විදිහට හැන්දෙන් හොඳට ෆිනිෂ් කරාට පස්සේ මේ වගේ ලස්සනට තියෙනවා. ඔයාලට පුළුවන් මේ පොට් එක දවස් 3ක් 4ක් වගේ මේ විදිහට තියලා හැමින් සැරේ ගලව ගන්න. අර පොලිතින් උර දාලා සම්බන්ධය නැති කරපු නිසා අපිට ගොඩක් ලේසියෙන් මේ පොට් එක පස් මිශ්‍රණයෙන් ගලවලා ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඒ ගමම බලන්නකෝ අද මගේ මිදුලේ ලස්සන ඔකීඩ් මල් පිපිලා තිබුණා. ඒ වගේම ඩුබයි රෝස පිපිලා තිබුණා. ඔයාලට නිකන් හිතෙන්නේ නැද්ද මේ වගේ ඩුබයි රෝස ටිකක් වුණත් ඒ පොට් එකේ හිටෙව්වොත් හරි අපූර්වට තිබේවි කියලා. ඒ වගේම තමයි මේ පොට් එක අපිට පුළුවන් වර්ණ ගන්න. ඉතින් මම තවම මේ පොට් එක වර්ණ ගැන්නුවේ නැහැ. මොකද ඒකට කාලය නිසා. මොකද මම කුරුවෝලු බීජ ටිකක් ගෙනහල්ලා තිබුණා. ඒ ටික පැලවෙලා ටිකක් පැල ලොකුත් වෙලා තියෙන නිසා මට ඉක්මනටම මේ පැල ටික ලොකු පොට් එකකට මාරු කරගන්න අවශ්‍යතාවය තදින්ම දැනුණා. ඒක නිසා තමයි මම කරලම මේ පොට් එක හදලා මේ පැල ටික මේ පොට් එකට මාරු කරගත්තේ. ඉතින් හෙමින් සැරේ පුළුවන් අපිට මේක පේන් කරගන්න. ලස්සන පාටක් ගෑවට පස්සේ ආයෙ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. මේ විදිහට පැල ටික හිටෙව්වා. ඉතින් ඔයාලටත් පුළුවන් ගෙදරදිම මේ වගේ ලස්සන වටින පොට් එකක් ඔයාගේ නිවසට එකතු කරගන්න අඩු වියදමකින්. අද වීඩියෝ එක ඔයාලට වටී වැදගත් කියලා හිතුණා නම් තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මොකද ගොඩක් අය වැඩි වියදමක් දරලා පොට් එකක් ගන්නවට වඩා මේ වගේ දෙයක් ගෙදර හදාගන්න බලන අය ඉන්නවා. ඉතින් එයාලට බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට එකතු කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. අලුත් තාක්ෂණයේ පිහිටෙන් මම මෙන්න මේ වගේ මගේ පුංචි පොට් එක ලස්සන මල් ටිකක් එකතු කරලා බැලුවා. බලන්නකෝ ඔයාලත් ලස්සනයිද කියලා. තවත් දවසක ඉක්මනටම හමු වෙමු. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු මගේ ආදරණීය යාළුවෝ හැමෝටම තෙරුවන් සරණයි.